හොඳට ඉගෙනගෙන විභාග පාස් වෙලා හොඳ රැකියාවක් කරන්න කියලා කිව්වට හොඳට ඉගෙනගෙන විභාග පාස් වුණු හැමෝම හොඳ රැකියාවක් කරනවද කියන ප්‍රශ්නේ අපිට මතුවෙන්නේ වර්තමාන සමාජයේ දිහාවට අපේ අවධානය පොඩ්ඩකට යොමු කරන විට. අනික් අතට අපි වසර ගණනාවක් මහන්සි වෙලා ඉගෙන ගන්න දෙයක් AI තාක්ෂණයට සහ Google සෙවුම් යන්ත්‍රවලට තප්පරයකටත් අඩු සුළු කාලයක් ඇතුළත හොයලා දෙන්න පුළුවන් වර්තමාන ලෝකයේ ඇතුලේ අනාගත ලෝකයේ ජය ගන්න දැනුම පමණක් ප්‍රමාණවත්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි විභාග ඉතාමත් හොඳින් සමත් ඇතැම් තරුණයින් පවා රැකියාවක් හොයාගන්න විශාල වෙහෙසක් දරද්දී තවත් සමහර අය ඊට සාපේක්ෂව ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් නැති වුණත් නූතන ලෝකයේ නිර්වචනවලට අනුව සාර්ථක වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ ගැටලුවට විසඳුමක් දෙන ගමන් දැනුම සහ ඒවා භාවිතයට ගැනීම පිළිබඳව අපේ රාමුව පුළුල් කරන බොහෝමයක් දෙනා නොදන්නා සංකල්පයක් පිළිබඳව අද වීඩියෝෙන් අපි කතා කරමු. පහළ තියෙන subscribe button එකත් ක්ලික් කරා අපි යමු වීඩියෝ එකට. 1956 අවුරුද්දේ ඇමරිකානු ජාතික අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක් වුණු බෙන්ජමින් බ්ලූම් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බ්ලූම්ස් ටෙක්සොනොමි කියන අද වීඩියෝෙන් අපි කතා කරන මේ පිරමීඩාකාර සංකල්පය මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නා. ඊට වසර 45කට පස්සේ 2001 අවුරුද්දේදී ලොරින් ඇන්ඩර්සන් මහත්මයා ඇතුළු කණ්ඩායමක් විසින් නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත් කාලීන කළා. අද වීඩියෝෙන් අපි කතා කරන්නේ ඒ යාවත් කාලීන කරපු සංකල්පය පිළිබඳව. ඔව් මම වීඩියෝ ආරම්භයේදී වට කිව්වා වගේ මේ සංකල්පීය පිරමීඩය භාවිත කරලා අපේ සමාජයේ බොහෝමයක් දෙනාට අදහසක් නැති නොදැනුවත්ව හරි සමහර අය භාවිත කරලා ජීවිතේ සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ පිරමීඩය සරලව අන්තර්ගත වෙන්නේ ඔයා මේ ලෝකයේ ජීවත් වෙද්දී භාවිත කරන ප්‍රධාන කුසලතා 6 පිළිබඳව අපි මුලින්ම පොඩි අදහසක් අරගෙන ඉමු. අපේ මේ channel එකේ වීඩියෝ පාසල් යන ළමුන්ගේ ඉඳලා වැඩිහිටි පිරිස දක්වා නරඹන නිසා හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ සරල උදාහරණයකින් ඔබට මම මේ පිරමීඩය පැහැදිලි කරන්නම්. අපි හැමෝම වගේ පාසලේ විද්‍යා විෂයට ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම ඉගෙනගෙන තියෙනවානේ. වාර අවසාන ප්‍රශ්න පත්‍රයට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවාම ඒ දවස්වල හරියට ඒ කාරණාව තේරුනේ නැතත් සූර්යාලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ් සහ හරිතප්‍රද අවශ්‍යයි කියලා අපි පිළිතුරු ලියනවා. බොහෝ වෙලාවට පාසලේ අනෙක් විෂයන් වලදීත් අපි සිද්ධ කරන්නේ මේකමයි. මේක තමයි මේ පිරමීඩයේ තියෙන පහළම කොටස. අපි ඉගෙනගත්තු දෙයක් මතක තබා ගැනීමේ හැකියාව. සමහර විට එතනින් අතර වෙන්නේ නැතුව මේ පාඩම ගැන නැවත හිතලා හරි ප්‍රශ්න අහලා හරි කාලයත් එක්කම මේ ප්‍රභා සංශ්ලේෂණය එහෙම නැත්නම් හරිත ශාක දිවා කාලේ ආහාර නිෂ්පාදනය කරන මේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්නවා. සරලවම මේ ක්‍රියාවලියත් එක්ක තමයි ශාක Tamanට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්න කියලා අපිට වැටහෙන්න පටන් ගන්න. මේක තමයි මේ පිරමීඩේ දෙවෙනි හැකියාව. මේ හැකියාවෙන් වෙන්නේ ඔබේ මතකයේ තියෙන දේවල් ඔබ විසින් ඔබේ වචනයෙන් විස්තර කරන්න පුළුවන් ආකාරයට තේරුම් ගන්නවා. ඔබ එතනින් අතර වෙන්නෙත් නැහැ. ඊළඟට මේ ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව අත්හදා බලනවා. උදාහරණයකට මේ සාධක 4න් එක සාධක ඉවත් කරලා බලනවා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවද කියලා. එතකොට ඔයාලට නිරීක්ෂණය කරන්න ලැබෙනවා මේ විදිහට එක සාධකයක් හරි අඩු වුණොත් මේ ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඔබ දැන් ඉන්නේ පිරමීඩේ 3 වෙනි කොටසේ. මේ කොටසේදී ඔබ මතක තියාගත්තු තේරුම් ගත්තු දෙයක් සැබෑ ලෝකේ ඒ ආකාරයෙන්ම වැඩ කරනවද කියලා පොඩ්ඩක් අත්හදා බලනවා. ඒත් එක්කම ඒ දේ එදිනදා ජීවිතේ කටයුතු වලදී ඒ ආකාරයෙන්ම භාවිතයට අරගන්න. ඔබ එතනින් අතර වෙන්නෙත් නැහැ. ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්නේ. ඔයා මේ කොටස් එකින් එකට කඩලා. ඒ කියන්නේ පැලයකට වතුර ප්‍රමාණය අඩු වැඩි වුණාම මොකද වෙන්නේ? කොයි විදිහට කොයිතරම් ප්‍රමාණයක් ඉරේලිය වැටෙන්න ඕනිද? විවිධ ශාක වර්ග එක්ක මේ සිද්ධිය බලපාන්නේ කොහොමද? වගේ මේ පිළිබඳ ගැඹුරින් හොයලා බලනවා. මේ තමයි පිරමීඩේ 4 වෙනි හැකියාව වුණු විශ්ලේෂණය කියන කොටස. අපි ඉගෙනගත්තු දේවල් සහ තවත් සාධක එක්ක මේ සංකල්පය ගැන තවත් ගැඹුරින් හොයා බලන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ.
ඒ කියන්නේ සරලවම මේ සාධක ටික ලැබුණොත් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා කියන තැනින් නතර වෙන්නේ නැතුව මේ පිළිබඳව ගැඹුරින් හොයලා බලන එක. ඊළඟට තමන්නේ විශ්ලේෂණය කරපු දත්ත වලින් ලබාගත්තු තොරතුරුත් එක්ක ඔබ පොඩ්ඩක් ඔබේ ගෙවත්තට අවධානය යොමු කරන්න. එතකොට ඔබට පේනවා විශාල ගහක් යට තියෙන පුංචි පැලවල වර්ධනය සාපේක්ෂව අඩු වෙලා තියෙනවා කියලා. මේ නිසා ඔබ විසින්ම ලබාගත් තොරතුරු වල ප්‍රතිඵලයක් විදිහට ඔබ ඒ පැල ටික හොඳින් ඉර එළිය වැටෙන තැනකට මාරු කරන්න තීරණයක් අරගන්න. මේ තමයි පිරමීඩේ 5 වෙනි හැකියාව. අපි විශ්ලේෂණය කරපු දත්ත වලින් ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට ගන්න පුළුවන් වඩාත්ම සුදුසු තීරණය විවේචනාත්මකව තීරණය කරනවා. මෙතනිනුත් නතර වෙන්නේ නැතුව අපි පිරමීඩේ අවසාන කොටසට අවධානය යොමු කරමු. සූර්යාලෝකය ජලය සහ වාතය උපරිමයෙන් ලැබෙන විදිහට සීමිත ඉඩකඩක් තියෙන නාගරික ජනාවාසවල ජීවත් වෙන පුද්ගලයින්ගේ නිවෙස්වලට ගැලපෙන අලුත්ම මාදිලියේ වගා ක්‍රමයක් ඔබ විසින් හඳුන්වලා දෙනවා. මේ තමයි මේ පිරමීඩේ ඉහළින්ම පිහිටලා තියෙන හැකියාව වුණු නිර්මාණය කියන කොටස. මේ කොටසේදී Taman එකතු කරගත්තු දැනුම භාවිත කරලා ප්‍රායෝගික ප්‍රශ්නයකට අලුත් විසඳුමක් හරි අලුත් සැලසුමක් හරි ඉදිරිපත් කරනවා. හොඳයි. මේ උදාහරණය සහ මේ පිරමීඩය දිහා බැලුවාම ඔබට පේනවද මේ පහළ තියෙන හැකියාවලට වඩා මේ ඉහළ තියෙන හැකියාවන් භාවිත කරන්න සාපේක්ෂව අමාරුයි කියලා. ඒ වගේම ඔබට අදහසක් ඇති මේ ඉහළ තියෙන හැකියාවන් වලට වැඩි වෙළඳ වටිනාකමක් නූතන ලෝකයේදී ලැබෙනවා කියලා. බොහොමයක් දෙනා මේ පහළ කුසලතා දෙක ඉහළින්ම වර්ධනය කරගන්න උත්සාහ කළත් මේ ටෙක්සොනොමි එකේ තියෙන ඉහළ කුසලතා වර්ධනය කරගන්න ඒ තරම් උත්සාහයක් අරගන්නේ නැහැ. මෙන්න මේ කාරණාව නිසා ඔවුන් සහතිකපත් වලින් දක්ෂයෙන් වුණත් සැබෑ ලෝකයේ ඉහළ සාර්ථකත්වය කරා යෑමේ ඔවුන්ගේ අවස්ථා සීමා සහිත වෙනවා. නමුත් යම් කිසි අයෙක් Taman ඉගෙනගත්තු කුඩා දැනුමක් වුණත් සමාජයේ තියෙන ගැටලුවක් විසඳන්න ප්‍රායෝගිකව යොදවනවා නම් ඉගෙනගත්තු දෙයට අමතරව තවත් දත්ත එකතු කරලා ඒ දත්ත නිවැරදිව විශ්ලේෂණය කරනවා නම් ඒකේ අවසාන ප්‍රතිඵලය භාවිත කරලා බයකින් තොරව තීරණ ගන්න පෙළඹෙනවා නම් සහ අවසානයේ මේ ලෝකෙට යමක් දායාද කරනවා නම් ඔහුට හෝ ඇයට ඉහළ සාර්ථකත්වයක් ලැබීමේ සම්භාවිතාවක් පවතිනවා. මම ඔබට පැහැදිලි කරපු මේ කොටස් දෙකේ වෙනස තමයි අපිට අද සමාජයේ බොහෝ තැන්වල දකින්න ලැබෙන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. ඇයි එහෙමනම් මේ බොහෝමයක් දෙනා මේ පහළ තියෙන කොටස් දෙකේ හැකියාවන් වර්ධනය කරගන්න ගොඩක් වෙහෙසුණත් මේ ඉහළ හැකියාවන් වර්ධනය කරගන්න ඒ තරම් වෙහෙසෙන්නේ නැත්තේ කියලා. පළවෙනි කාරණය තමයි අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි පුහුණු වෙන්නේ යම්කිසි දෙයක් ඉගෙනගෙන මතක තියාගෙන ඒක විභාගයට ලියලා එන්න. ඒ කියන්නේ බොහෝ තැන්වලදී අපි වැඩ කරන්නේ මේ පහළ හැකියාවන් දෙක වර්ධනය කරගන්න. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මේ ඉහළ හැකියාවන් වර්ධනය කරන්න අපි යොදන උත්සාහය අවමයි. දෙවැනි කාරණය තමයි අලුතින් දෙයක් පටන් ගන්න කියම අපි දන්නවා ඒ පටන් ගන්න දේ එකපාරම සාර්ථක වෙන්නේ නැහැ. මේක අසාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙනවා. මෙන්න මේ යම්කිසි දෙයක් කරලා ඒක අසාර්ථක වෙන්න තියෙන බය නිසාත් අපි ඒ ඉහළ හැකියාවන් වර්ධනය කරගන්න වැඩි උත්සාහයක් කරගන්නේ නැහැ. තුන්වෙනි සහ වැදගත්ම කාරණයක් තමයි මේ ඉහළ හැකියාවන් වර්ධනය කරගන්න අපිට වැඩිපුර ශක්තියක් සහ වැඩිපුර කාලයක් ගත වෙනවා. මේ ශක්තිය අපේ මොළයට වගේම අපේ ශරීරයටත් වැඩිපුර කරන්න සිද්ධ වෙනවා. හතරවෙනි කාරණය තමයි අපිට ක්ෂණික ප්‍රතිඵල ඕනි. ඔයාලට තේරෙනවා ඇති මේ ඉහළ හැකියාවන් වලට යද්දී මේවා ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා ඉවසීමෙන් වැඩිපුර එෆර්ට් එකක් දරලා සිද්ධ කරන්න ඕනි දේවල්. දැන් මේ වීඩියෝ එක බලන ඔයාට මම කියන්නේ නැහැ. ඔයා අධ්‍යාපනයේ හදාරණ එක විභාග වලට මුහුණ දෙන එක පැත්තකින් තියලා මේ උඩ කොටස් වල තියෙන හැකියාවන් හතර විතරක් වර්ධනය කරගන්න වෙහෙසෙන්න කියලා. හේතුව තමයි මේක ටිකක් සාපේක්ෂයි. ඔයා මේ මොහොතේ ඉන්න තැන ඔයා අනාගතේ යන්න බලාපොරොත්තු වෙන තැන ඔයාගේ ආර්ථික තත්ත්වය සමාජ පසුබිම වගේ බොහෝමයක් කාරණා අධ්‍යයනය කරලා තමයි අපි මේකෙන් කොයි වගේ ස්කිල්ස් වලටද අපි යන්නේ කියන එක තීරණයක් කරගන්න ඕනි වෙන්නේ. මොකද සමහර තැන්වලදී අපිට විශාල අවස්ථාවන් හදාගන්න අපේ නෙට්වර්ක් එක වර්ධනය කරගන්න සහ සමහර දේවල් වලට ඉන්ට්‍රස් එකක් විදියට උදාහරණයකට අපිට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා ඒ තියෙන විභාග වලට මුහුණ දීලා ඒ විභාග වලින් ඉහළම ලකුණු අරගෙන ඒ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන්න. ඒ වගේ දේවල් වලට අපිට මේ පහළ කොටස් දෙක අනිවාර්යෙන්ම අවශ්‍යයි. මේ වීඩියෝ එක කරන මමත් මේ පහළ කොටස් දෙක උපයෝගී කරගෙන ඉදිරියට ආපු සහ ඉදිරියට යමින් ඉන්න කෙනෙක්. නමුත් ගැටලුව තියෙන එතන නෙවෙයි. අපි මේ ඉගෙනගත්තු දේවල් මේ පිරමීඩයේ තියෙන ඉහළ කොටස් වලට අරගෙන ගිහිල්ලා ඒවයින්
මේ ඉහළ කොටස් හතරේ තියෙන හැකියාවනුත් වර්ධනය කරගන්න උත්සාහ නොකරන එක. නමුත් ඔයාට පුළුවන් නම් ඒ ඉහළ කොටස් හතරේ තියෙන හැකියාවනුත් වර්ධනය කරගන්න. ඔයාට මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔයාට අතම භාවිතයට අරගන්න පුළුවන් පුංචි යෝජනා කිහිපයකුත් මම සිද්ධ කරන්න. පළවෙනි යෝජනාව තමයි ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දේ නැවත නැවත ප්‍රශ්න කරන්න. කියන දේ ඒ විදිහටම අහගෙන ඒ විදිහටම තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව මේක උනේ කොහොමද? මේ විදිහට දෙයක් සිද්ධ වෙන්නේ ඇයි? වගේ ඒ ඉගෙන ගන්න දේවල් ප්‍රශ්න කරන්න. දෙවෙනි යෝජනාව තමයි පොඩි පොඩි දේවල් අත්හදා බලන්න. උදාහරණයකට හිතන්නකෝ ඔයා පොතක් කියවුවා කියලා. පොත කියවලා පැත්තකින් තියන්නේ නැතුව ඒ කියවපු පොතේ එක කරුණක් හරි ඔයාගේ ජීවිතේට අදම එකතු කරගන්න බලන්න. මේක පුරුද්දක් විදිහට දිගටම සිද්ධ කරන්න උත්සාහ කරන්න. තුන්වෙනි යෝජනාව තමයි අනුකරණයෙන් හරි මේ ඉහළ කොටස් වල තියෙන දේවල් පටන් ගන්න උත්සාහ කරන්න. ලෝකේ වෙනසක් සිද්ධ කරපු විශාලම දේවල් පවා නිර්මාණය කරපු අය ඒ දේවල් එකපාරින් පටන් ගත්තේ නැහැ. ඔයා යම් කිසි දෙයක් පටන් අරන් ඒක ඉදිරියට කරගෙන යද්දි තේරෙයි මේක මේ විදිහට කරා නම් හොඳයි කියලා. ඉතින් මිත්‍රයා වර්තමාන සමාජය ඇතුලේ විශාල සාර්ථකත්වයක් අත්කරගන්න මතක තියාගෙන තේරුම්ගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ දේවල් ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න ප්‍රායෝගිකව යොදා ගනිමින් විශ්ලේෂණය ඔස්සේ තීරණ අරගෙන අලුත් දේවල් නිර්මාණය කරලා ලෝකයට දායාද කරන්න උත්සාහයක් කරගන්න.